Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් ඔයාලත් එක්ක share කරගන්නවා. ගැහැණු ළමෙක් වුණාම හැම දෙයක් අතින්ම පොහොසත් ගැහැණු ළමෙක් වෙන්න. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වැදගත් ගැහැණු ළමෙක් විදිහට ඉන්න නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? මොන වගේ දේවල් ගැනද අපි දැනගෙන ඉන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාගේ උදෑසන චර්යාවෙන් ඔයාව සාර්ථකත්වයට පත් කරනවා. උදෑසන චර්යාව මුලින්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ ඇඳ පිළිවෙලට හදන එක. උදේට මේ වගේ දේවල් කළොතින් ඉතිරි කාලය හැඩගස්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම Taman ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට ලස්සනට තියාගන්න එක ගැහැණු ළමෙක් වුණාම දැනගෙන ඉන්න ඕනේ. ගැහැණු ළමෙක් වුණාම හැමදේම දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැත්නම් ඒ දේවල් පොඩ හරි පුරුදු වෙන්න ඕනේ. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයා හැමදාම දිගින් දිගටම එකම විදිහට ජීවිතය ගත කළොත් එපා වෙනවනේ. ජීවිතේ ජීවත් වෙන්න ආස විදිහට ඔයා හැඩගස්වා ගන්න ඕන ඔයාගේ ජීවිතය. ඉතින් ඔයාට කාර්යබහුල ජීවිතයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ලිස්ට් එකක් හදාගන්න ඔයාගේ දවසේ වැඩ කොටස. ඉතින් බෙදා හදාගෙන මේ වගේ දේවල් කරන්න පුංචි ටිප්ස් මගින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මගේ වීඩියෝස් වල මම හරිම අඩුවෙන් තමයි මාව subscribe කරන්න කියලා කියන්නේ. ඒ හින්දා ඔයා මගේ මේ වීඩියෝස් වලට කැමති නම් ඔයාට පුළුවන් subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න. අද උදේම රසමරස කොල කැඳ එකක් බීලා තමයි මගේ දවස මම අද පටන් ගන්නෙ. වැදගත් ගැහැණු ළමයෙක් විදිහට ඉන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා අද වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්නේ. අද වෙද්දී ලෝකයේ පරුෂ වචන වලින් පිරීලා ඉවරයි. ඉතින් මිනිස්සු විවේචනය කරන්න මිනිස්සු හරිම දක්ෂයි. අන්න අරයා මෙහෙමයි, අන්න අරයාට මෙන්න මෙහෙම දේවල් වෙලා තියෙනවා. අන්න එහෙම කියන්න මිනිස්සු හරිම නපුරුයි. ඉතින් තව කෙනෙක්ව විවේචනය කරන ගොඩට ඔයා එකතු වෙන්න එපා කවදාවත්. ඔයාට ඔයා කාරුණික වෙන්න. පහත් දේවල් ගැන හිතන්න යන්න එපා. ඔයා ගොඩක් දුර ඇවිත් වර්ධනය වෙලා ඉන්න කෙනෙක් කියලා හිතන්න. ඔයාගේ බර්ත්ඩේ එක විතරක් නෙමෙයි සමරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කවමදාවත් කිසිම කෙනෙක්ට හේට් කමෙන්ට් එකක් දාලා නැත්තම් ඔයාට ඒ දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ මමත් කවමදාවත් සෝෂල් මීඩියා පාවිච්චි කරනෝනේ FB, TikTok, YouTube මේ කිසිම දෙයකට කිසිම කෙනෙක්ට හේට් කමෙන්ට් එකක් මම කවමදාවත් දාලා නැහැ. ඉතින් වැදගත් ගැහැණු ළමෙක් වෙන්න ඕන නම් මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න යන්න එපා. ඔයාව පිරිසිදු කිරීම, නිවස පිරිසිදුවට තියාගන්න එක මේ වගේ දේවල් නිතරම කරන්න. ඔයාගේ ගෙදර අවුල් සහගත නම් ඔයාගේ මනසත් ගොඩක් වෙලාවට අවුල් සහගතයි. පිරිසිදු සහ ප්‍රීතිමත් නිවසක් තිබීම ඔයාව සතුටටපත් කරනව නේද? ඉතින් එතකොට ඔයාගේ මනෝභාවය ඉහළ නැංවීමටත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට තියෙන වැඩි ඇඳුම් පරිත්‍යාග කරන්න, වැරෙන්ඩ එකට අලුත් පෙනුමක් එකතු කරන්න, රූම් එක අස් කරන්න මේ වගේ පුංචි දේවල් කරන්න පුරුදු වෙන්න. ඔයාගේ ගෙදර මල් වලින් ලස්සන කරන්න, නිවසට අලුත් පණක්, නැවුම් සුවඳක් මල් වලින් ලබා ගන්න පුළුවන්. අපිව ලස්සනට තියෙන එක ප්‍රධානම දේ වුණාට අපි ඉන්න තැන අපි අවට පරිසරයත් ලස්සනට තියාගන්න. ජීවිතය කියන්නේ හරියට ගලාගෙන යන ගඟක් වගේ. අපිට බාධක, කරදර මේ හැම දෙයක්ම එන්න පුළුවන්. අපිට විවිධාකාර මිනිස්සු හම්බෙන්නත් පුළුවන්.
ඒ විවිධාකාර මිනිස්සු අතරේ නරක වගේම හොඳ මිනිස්සු කට්ටාසයකුත් අපිට මුණ ගැහෙනවා. ඍණාත්මක මිනිස්සු ළඟ තියෙන ඍණාත්මක ගති පැවතුම් විතරයි. යහපත් මිනිස්සු ළඟ ඒ දේවල් නැහැ, ධනාත්මක විදිහට ජීවත් වෙනවා. අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඔයාගේ ගමන යන්න. සාර්ථකත්වය කියන දේ ඉබේටම ළඟා කරගන්න පුළුවන් එතකොට. වැදගත් කාන්තාවක් වෙන්න හොඳ පුද්ගලික සනීපාරක්ෂාවක් පුරුදු වෙන්න ඕනේ. හොඳ සනීපාරක්ෂාව කියන්නේ ලස්සන පෙනුම සඳහා දිගු ගමනක් යන්න පුළුවන්. දිනපතා නාන්න, ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්න, කන පිරිසිදු කරන්න, දත් මදින්න, මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න, ඔයාගේ හම ගැන, ඔයාගේ කොණ්ඩ ගැන සැලකිලිමත් වෙන්න. ඔයා පිළිවෙලට ඔයාව ලස්සන කරගන්න. නියපොතු පිරිසිදුවට තියාගන්න, ගෙදරම පෙඩිකියුර් එකක් කරගන්න, කෑවට පස්සේ මෙන්න මේ විදිහට මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ දේවල් කිරීම මගින් ඔයාට හොඳ පුද්ගලික සනීපාරක්ෂාව ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලස්සන විතරක් තිබුණට මදි. අපේ හැමදේම අපි පිරිසිදුවට තියාගන්න ඕනේ. ඒ විතරක් නෙමේ, දහඩිය දුර්ගන්ධය, අපිරිසිදු යට ඇඳුම්, මෙන්න මේ දේවල් ගැනත් අවධානයක් දෙන්න ඕනේ ගැහණු කෙනෙක් වුණාම. වැදගත් ගැහණු ළමෙක් කියලා කියන්නේ අපේ හැසිරීම, අපි කතා බහ කරන විදිහ, අපි අඳින ඇඳුම් පැළඳුම්, මේ හැමදේම එකතුවක තමයි අපි වැදගත්ද කියන දේ තීරණය කරන්නේ. නැතුව අපි දුප්පත්ද පොහොසත්ද කියන දේ නෙමෙයි. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ හිසගෙස් පිළිවෙලට තියාගන්න විදිහ. ලස්සන කාන්තාවන්ට විවිධාකාර කොණ්ඩ මෝස්තර තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ලස්සන විදිහට ඔයාගේ මූණට ගැලපෙන විදිහට හොඳ ස්ටයිල් එකක් කරන්න. එහෙම කරද්දී පිළිවෙලට තියාගන්නත් ඕන ඔයාගේ කොණ්ඩේ. අවුල්ස් සහගත හෑර් ස්ටයිල් පාවිච්චි කරන්න යන්න එපා. ඔයාට පුළුවන් සරල විදිහට හරි පිළිවෙලට ඔයාගේ කොණ්ඩය තියාගන්න. අද සමාජෙ ගත්තාම අපි ගන්න සල්ලි ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හස්බන්ඩ් ජොබ් එකක් කරලා ගන්න සල්ලි වෙන්න පුළුවන්. ගැහණු කෙනෙක් විදිහට මේ දේවල් හරි විදිහට කළමනාකරණය කරගන්න දැනගෙන ඉන්න ඕනි. මුදල් ඉතිරි කිරීම, වියදම් කිරීම, බෙදා ගැනීම, මේ වගේ දේවල් දැන ගැනීමෙන් අපිට හොඳ පදනමක් ලබා දෙනවා. අපිට පුළුවන් පොඩි නෝට් එකක් දාගන්න. ගෙදර වියදමට මෙන්න මෙච්චරක් අපි වියදම් කරනවා මේ මාසෙට. මෙන්න මේ මාසෙට මෙච්චරක්මම ඉතුරුවක් කරගන්නවා. සහ අපේ අනෙත් වියදම් වලට මම මේ දේවල් ටික යොදවනවා කියලා අපි හරි විදිහට දැනගෙන ඉන්න ඕනේ. මුදල් හරි විදිහට භාවිතා කරන්න අනිවාර්යෙන්ම වැදගත් කාන්තාවක් විදිහට දැනගෙන ඉන්නම ඕනි. ගේන හැම සතයක්ම නාස්ති කර ඉන්න කෙනෙක් නම් වෙන්න එපා. ඔයාට පුළුවන් විදිහට ඉතුරුවක් කරගන්න බලන්න. ඒ විතරක් නෙමෙයි, මුදල් කාර්යක්ෂමව කළමනාකරණය සහ මුදල් වර්ධනය කරගන්න එකත් ඉගෙන ගන්න ඕනේ ගෑනු කෙනෙක් විදියට. මේ දේවල් ඉගෙන ගැනීම හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඔයාගේ අරමුණු සාක්ෂාත් කරගන්නවා සහ සුව පහසු ජීවිතයක් ගත කරන්න නම් මේ විදිහට අපිට මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම ඉතුරුවක් කරන්නත් වෙනවා. සමබරතාවය සහ අලංකාර ශරීර භාෂාව වර්ධනය කරගන්න ඕනේ. සමහරක් අය වාඩි වෙන්න දන්නේ නැහැ, කැම ටිකක් ගන්න දන්නේ නැහැ. අන්න ඒ දේවල් ගැන වැදගත් කාන්තාවක් විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ. කාන්තාවක් විදිහට ඔයාගේ උරහිස තරමක් පිටුපසට අදින්න. ඔයාගේ හිස ටිකක් ඉහළට ඔසවන්න. ඔයාගේ පිටුපස කෙලින් කරන්න. වාඩි වෙලා ඉද්දි ඔයාගේ පාද වලලු කර හරස් කරගන්න. ඔයා හරි විදිහට ඉඳගෙන ඉද්දි ඇලවීම, එතකොට ඔයාගේ දෑත් හරස් කිරීම, චංචල කිරීමෙන් වළකින්න. ඔයාගේ ශරීරයේ භාෂාව සමග සමබරතාවය පෙන්වීමට, විශ්වාසය පෙන්වීමට සරල ඵලදායී පුරුද්දක් තමයි මේ හරි විදිහට ඉරියව් පවත්වා ගන්න එක. ඔයාට විවේකයක් ලැබෙන වෙලාවක චිත්‍ර අඳින්න, යමක් පාට කරන්න, යමක් හදන්න, ඔයාගේ දෑතින් වැඩ කිරීම ඔයාගේ කංසාව අඩු කරන්න උපකාරී වෙනවා.
නිර්මාණශීලී වීම යමක් සෑදීම ආතතිය වෙන හෝමෝනය කොටිසෝල් අඩු කරන අතර සංසුන් හැඟීමක් ප්‍රවර්ධනය කරනවා. ඊට අමතරව තෘප්තිමත් බවක් අපිට ලැබෙනවා. ඔයාගේ මනස, ශරීරය, ආත්මය පෝෂණය කරන ස්වන් රැකවරණ දේවල් වලට හුරු වෙන්න. මණ්ඩලා ආර්ට් ඔයාගේ මනස සුවපත් කරන්න බොහෝ වෙලාවට උදව් වෙනවා. ඉතින් ඔයත් නිකන් ඉන්න කෙනෙක් නම් ගෙදරට වෙලා ඔයාට පුළුවන් පුංචි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරගන්න. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති. වැදගත් ගැහැණු ළමෙක් වෙන්න ඊළඟ ටිප් එක තමයි ඔයාට ගැළපෙන ඇඳුම් අඳින්න සහ තෝරගන්න. ඒකෙන් ඔයාට ඔයාගේ ලස්සන, ඔයාගේ රූපය වැඩි කරලා පෙන්නනවා. ඔයා කොහේ හරි ගමනක් ගියත් සුදුසු තැනට සුදුසු විදිහට ඇඳීමෙන් ඔයාගේ රූපය සහ ඇඳුම් ගැන කිසි කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. ඉතින් හරි තැනට හරි විදිහට අඳින්න පුරුදු වෙන්න වැදගත් ගැහැණු ළමයෙක් නම්. අනෙත් දේ තමයි සරල උපාංග අඳින්න පුරුදු වෙන්න. හැමදේම සරල වෙන තරමට ඔයා ලස්සනයි. ඕනෑමට වඩා නැතුව ඔයාගේ ඇඳුමට ගැලපෙන්න විලාසිතා තෝරගන්න. රත්තරන්, මුතු මැණික් මේ සියල්ල ලස්සන විකල්ප වෙනවා. මතක තියාගන්න ඔයාට ගැලපෙන දේවල් විතරක් කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ වෙලාවෙද නම් චුට්ටක් හවස් වෙලා තමයි තියෙන්නේ. මගේ වීඩියෝ එකත් එන්ඩ් කරන්න දැන් ළඟයි. ඊළඟ ටිප් එක තමයි හොඳින් කියවන්න පුරුදු වෙන්න. ආචාර විධි සහ හොඳ පුරුදු සඳහා ආදර්ශ සොයා ගැනීමට නවකතා කියවන්න. උසස් කාන්තාවන් ගැහැණියක් වෙන්න නම් ඕනම කෙනෙක් පොතක් කියවන්න ඕන. එතකොට හොඳ පුරුදු සදාචාරය ගොඩනැගෙනවා. ඕනම කෙනෙක් නවකතා කියවීමෙන් හොඳ දැනුවත් කාන්තාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ අතර හොඳින් කියවීමෙන් හොඳ සංවාද කිරීමටද හැකියාවක් ලැබෙනවා. හොඳ ෆේස් පැක් එකක්, ෂීට් මාස්ක් එකක්, ස්කින් කෙයාර් රූටින් එකක් මේ වගේ දේවල් වලට කවුදානේ අකමැති? ගොඩක් වෙලාවට අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා නම් පුංචි විවේකයක් අපිට අත්‍යවශ්‍යයි. අපේ මුහුණ පිරිසිදුව තියාගන්න, මැරුණු සෛල ඉවත් කරගන්න, ඇත්තම කිව්වොත් අපි ආස අපේ මුහුණ පැහැදිලිව පේන විදිහට තියාගන්න. ගොඩක් ගැහැණු ළමයි ඒ දෙයට මාරම ආසයිනේ. මත් ඒ අතරින් එක්කෙනෙක්. අපිව ලස්සනට තියාගන්න පුංචි වෙලාවක් වෙන් කරව ගන්න. මේ විදියට අපි ගැන, අපේ ලස්සන ගැන නිතරම හිතන්න. එතකොට ඔයාව ඉබේම ලස්සන වෙලා පෙන්නනවා. හොඳ ෆේස් පැක්, ස්කින් කෙයාර් රූටින් ෆලෝ කරන්න. මේ වගේ දේවල් දිගටම මේන්ටේන් කරගන්න. එතකොට ඔයාට ඔයාගේ ලස්සන හැම රැකගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයාට තව තවත් ලස්සනට ඉන්න පුළුවන්කමක් තියෙනවා. තව ගොඩාක් දේවල් තියෙනවා වැදගත් ගැහැණු ළමයෙක් වෙන්න කරන්න පුළුවන් දේවල්. නිමාඩු පාඩුව ආයමත් ඒ වගේ vlog එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බයි.